ගැටව 100කට නැති හිතාය තවමත් මම අපුච්චිට තියේ. මොකද්ද ඔය ඊ දවසේ කලබලේ? රැයක් දවාලක් නැතු දිව කාරණේ මාදු. කාලේ පන්සලට සුද්ධ පැනලා කලබල කරලා නෙව. අපේ අපුච්චි බොහොම විශ්වාසයෙන් උන්නේ ගැන. යකඩෝ මේ සුද්දර නුගුණේද? අපේ විහාරස්ථානට පැනලා කලබල ඇති කරන්නට? ඒක අය හඬක් දෙයක්ද අපේ අම්මා? ඒව කොහොමද හැසිරෙන්නේ ඔල්මාදකාරයෝ ගහන්නට නෙව? ඒව තියන්ට වටින්නේ ආන්න අපේ අම්මන්ඩිට තේරුම් ගියා. අම්මන්ඩි කිව්වා වාගේ සුද්ද මේ රටේ තියන්න වටින්නේ නැති හන්ද තමයි අපි මෙච්චර දඟ දමන්නේ. ඒව මේ රටින් එලවා දමන්න.